මේ ගෙදර ඇයිවා ගන්න ඕන කියලා රීසන්ස් පහක් මං කියන්න. ඊට පස්සේ තීරණය ඔයාගේ. පළවෙනි රීසන් එක මොකද්ද කියලා බැලුවොත් මේ ගෙදර තියෙන යුනික් ඩිසයින් එක. ඒකට හේතුව තමයි වර්ල්ඩ් රිනවුන්ඩ් ආකිටෙක්ට් සාහා හදීද්. මෙයා කරපු කමියුනිටි ප්‍රොජෙක්ට්ස් වලින් මේ ප්‍රොජෙක්ට් එක තමයි අන්තිම ප්‍රොජෙක්ට් එක වෙන්නේ. දෙවෙනි රීසන් එක මොකද්ද කියලා බැලුවොත් මේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකම 100% ගවර්න්මන්ට් ඕන් ප්‍රොජෙක්ට් එකක්. ෂාජවල රූල එයාගේ පුතාව සිහි වෙන්න තමයි මේ සිටි එක සම්පූර්ණයෙන්ම හදන්නේ. තුන්වෙනි රීසන් එක මොකද්ද කියලා බැලුවොත් UAE වල කොයිම ඩෙවලොපර් කෙනෙක්වත් දෙන්නේ නැති ලේඅවුට් එකක් අපේ ගමේ ගෙදර වගේ ස්පේෂස් ලේඅවුට් එක තමයි ඔයාට හම්බ වෙන්නේ යන්නේ. හතරවෙනි රීසන් එක මොකද්ද කියලා බැලුවොත් මේ කමියුනිටි එක එන්න යන්නේ ෆියුචර් AI ඉන්ටිග්‍රේටඩ් ටෙක්නොලොජි එකත් එක්ක. ඔයාම හිතල බලන්න ඔයාගේ මේ තියෙන ගෙදර ඔය කමියුනිටි එක කොච්චර ඇඩ්වාන්ස් ටෙක්නොලොජිකල් බෑග්ග්‍රවුන්ඩ් එකද දෙන්න යන්නේ කියලා. පස්වෙනි රීසන් එක මොකද්ද කියලා බැලුවොත් ඔයා UAE වල හිටියත් ලෝකෙ කොහේ හිටියත් අපි හැමෝම ෆේස් කරන සේම් ප්‍රොබ්ලම් එක ඉලෙක්ට්‍රිසිටි. මේ කමියුනිටි එක පුරාවටම සෝලාර් පැනල් එනර්ජි එක දීලා තියෙන නිසා ඔයා දැන් ගෙවන කරන්ට් බිල් එකට වඩා භාගයක් විතරක් ගෙවුවොත් ඇති. දැන් ඔයාම කියන්න මේක ගන්න එක වර්ත්ද නැද්ද කියලා.